ඔයාලට මොනවාරි සද්දයක් ඇහෙනවනම් ඊළඟ අම්මා අප්පා මතක් කරන්න ඕන නම් මතක් කරගන්න. අපි නැන්ද තමයි දැන් කොළවණ යන්නේ. මට හම්බුණ පොඩි බස්සයක්. හරිද? මම ෆ්‍රෙන්ඩ්ෂිප් එකට ගත්තේ. කොළවණ යන කොළව ඒත් කාරවහන. හරිද? බස්සයක් යනවා ඒකේතර යන්නේ නේද? අපුසේ. ඒකට රුපියල් ලක්ෂ 2කට වහගත්තා. ඔව් අමන්න අපි අත ගන්නත් බලමු. අපි දැන් යම් කොටක් කාලා කොළකට යන්නත් බෑ. බලමු ඩක්කා. මේ කැරිච්චට දාන්න ඕනේ ආයෙත් දුවලා. එනගම් බයයි. ආවලුතෙන් අත්ති පේන්න. අනේ නෑ අම්මේ දැන් මම කොන්දර ඉදලා ගාලා අපි දාමු මේක කරමු. මට ගොඩක් දේවල් හම්බුණා මට නිදිමතත් එක්ක. නිදිමත තමයි පාවෙන්නේ.